සියලු දෙනාම අයිබෝන් කියලා පිළිගන්නවා. අද වීඩියෝ එකට ඉතින් අද අපිට කතා කරන්න තියෙන්නේ කොහොමද අපි admin sign in page එක අපි කොහොමද HTML CSS ඒ වගේම JavaScript booster framework use කරලා ඩිසයින් කරගෙන තියෙන කියලා තමයි අපිට බලන්න තියෙන්නේ. ඉතින් අපි යමු එහෙනම් අපි මුලින්ම ඩිසයින් part එක මොකක්ද කියලා බලමු. පසුපුරුදු පරිදි page එකට යන්න. ඔයගොල්ලන්ට පේන ඇති sign in එකට ආවම පස්සේ මෙතනදී යට දිග බටන් එකක් තියෙනවා කොළ පාටට go to admin login කියලා. ඒක ක්ලික් කරාම පස්සේ අපි page එකට forward වෙනවා admin sign in.php page එකට. ඔයගලන්ට පේනවා ඇති මෙතන මේ ඩිසයිනින් මේ part එක ගැන තමයි අද අපිට කතා කරන්න තියෙන්නේ කොහොමද මේකේ ඩිසයිනින් part එක අපි කරගෙන තියෙන්නේ කියලා. ඉතින් සරලව ගත්තොත් එහෙනම් මෙතන image එකක් තියෙනවා මෙතන hi welcome to eShop admins කියලා text එකක් දාගෙන තියෙනවා. ඒ වගේම මෙතන image එකක් තියෙනවා. sign into your account කියලා වෙනම අපි දාගෙන තියෙනවා. ඒ වගේම මෙතනදී email එකක් විතරයි අපි ඉල්ලලා තියෙන admin email එක එතනදී දාන්න ඕනේ. ඒ වගේම button දෙකක් තියෙනවා. එකකට අපි කලර් එක දාගෙන තියෙනවා blue and red. ඒ වගේම අනිත් එකේ send verification code ඊට අනිත් එකට අපි back to customer login කියන එකට දාගෙන තියෙනවා. ඉතින් ගත්තොත් එහෙම අපි ඒකේ responsiveness එක ගැන බැලුවොත් ඔයගලන්ට පැහැදිලිව පේනවා mobile view එක කොහොමද එන්නේ කියලා. මෙතනට අපි forward වෙනවා උඩට ගිහිල්ලා තියෙනවා අපේ image ඒ සාමාන්‍ය විදිහට මේ වගේම අර image එක විතරක් අයින් වෙලා සුපුරුදු විදිහටම simple විදිහට බල ඇහැට පුරුදු විදිහට අපිට ගන්න පුළුවන් පොඩි design එකක් තමයි මෙතන තියෙන්නේ. mainly මෙතනදී අපි copyright tag එක add කරගෙන තියෙනවා. ඉතින් අපි යමු ගිහලා බලමු අපි මේකේ coding part එක කොහොමද අපි කරගෙන තියෙන්නේ කියලා. is code එක පැත්තට આવොත් එහෙම ඔයගලන්ට බලා ගන්න පුළුවන් මම දැනට ඉන්නේ admin sign in.php page එකේ. ඉතින් සාමාන්‍ය පරිදි මම ඔයගලන්ට නැවතත් පෙන්නුවොත් අපි user ට අදාළ sign in එකට අපි add කරගත්තා මේක වෙනම අපි link කරගෙන තියෙනවා. ඉතින් ඉහර ගත්තොත් එහෙම කෝඩ් එක ගැන කතා කළොත් සුපුරුදු විදිහටම අපි මෙතන HTML pages ටික අපි add කරගෙන HTML අපේ default tag ටික අපි add කරගෙන තියෙන. ඒ වගේම CSS අදාළ CSS ටික link කරගෙන තියෙනවා. title එක වෙනම add කරගෙන තියෙනවා. එතනින් එහාට ගත්තොත් එහෙම body එකට අපි styles එකක් දාගෙන තියෙනවා inline styles. එතනින් එහාට ගත්තොත් එහෙම සුපුරුදු පරිදි අපි අදාළ විදිහට columns rows වෙනම වෙන් කරගෙන ඒ responsiveness කරගන්න අපිට අවශ්‍ය විදිහට ඒ අදාළ ඒවා ටික අපි add කරගෙන තියෙනවා. ඉතින් ගත්තොත් එහෙම ඔයගන්ට මතක ඇති මම මුල්ම කාලේ කරපු වීඩියෝස් වලදී මෙතන CSS එකේ අපි මෙතන logo එක වෙනම add කරගෙන තියෙනවා. ඉතින් අපි අද CSS එකට ගිහින් බැලුවොත් එහෙම ඔයගන්ට බලා ගන්න පුළුවන් logo එකට දාලා resource code එකේ part එක අපි add කරගෙන තියෙනවා. එතනින් එහාට ගත්තොත් එහෙම එතනින් පල්ලෙහාට එද්දී ඔයගන්ට බලා ගන්න පුළුවන් ඔයගන්ට බලා ගන්න පුළුවන් එතනින් පල්ලෙහාට આવොත් එහෙම එතන ඊළඟ ටෙක්ස්ට් එක තියෙනවා hi welcome to eShop admins කියලා වෙනම ටෙක්ස්ට් එකක් අපි දාගෙන තියෙනවා. එතනින් එහාට පල්ලෙහාට එද්දකොට ඔයගලන්ට මතක ඇති මම එතනදී මෙන්ෂන් කළා ඒක. එතනින් ආවම පස්සේ එතන අපේ ඊළඟ ටෙක්ස්ට් එක තියෙනවා. ඒට අදාළ font ඒ styles ටික අපි වෙනම custom styles ටික අපි add කරගෙන තියෙනවා. එතනදී sign into your account කියන ටෙක්ස්ට් එක තියෙනවා. එතන තියෙන ටෙක්ස්ට් එක ඒ වගේම එතනින් එහාට ගත්තොත් එහෙම අපි අදාළ input එක දාගෙන තියෙනවා. එතන label එක add කරන් තියෙන email කියලා එතනට password එකක් අපි දාගෙන තියෙනවා default අපි user ට පේන විදිහට sample email එක. එතනින් පල්ලෙහාට આવොත් එහෙම button දෙකට අදාළ data ටික අපි add කරගෙන තියෙන. ඒ වගේම admin verification එකට අදාළ on click එකක් අපි add කරගෙන තියෙන function එක call කරගෙන තියෙනවා. ඒක හරහා ඒත් එක්කම එතනින් පල්ලෙහාට එනකොට admin verification model එක මෙතනින් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු මේකේ නෙමෙයි මම මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට පෙන්නන්නම් මේ model එක ගැන. අපි මෙතන මේ model part එකට අදාළ coding part එක ඒ වගේම තියෙනවා. එතනදී add කරගෙන මේ model එක අපි මෙතනදී email එකෙන් ඒ process එක call වුණාම පස්සේ call වෙන විදිහට තමයි හදාගෙන තියෙන්නේ. එතනින් හරිය ගත්තොත් එහෙනම් copyright එක අදාළ texting part එක සහ සරලව ගත්තොත් JavaScript part එක add කරගෙන තියෙනවා. ඉතින් මම අර model එක ගැන මේකේ page එකෙම පෙන්නන්න. අපි inspect එකෙන් අයින් වෙමු. අයින් වෙලා බලුවොත් එහෙනම් මෙතන send verification කියන එක ක්ලික් කරාම පස්සේ එතන alert එකක් එනවා. අපි මෙතනදී අපේ admin mail එක දීලා අපි send verification code එක දුන්නා. ඊට අදාළ alert එකක් එනවා. ඒ alert එක okay කරාම පස්සේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් model එක pop up වෙනවා.
මේ මොඩල් එකට අදාළ කෝඩින් පාට් එක තමයි එතනදී ඕගලන්ට බලාගන්න පුළුවන්කම ලැබුණේ. එහෙනම් මං හිතනවා අද වීඩියෝ එකෙන් කතා කරන්න අවශ්‍ය කරන පොයින්ට් එක මම කතා කරා කියලා. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්. නැවත අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.